හලෝ කොහොමද ඔයාලට? ඉතින් අදත් ඔයාලා හැමෝම ආදරෙන් පිළිගන්නවා. අද මම හදන්න යන්නේ ගෙදර රසට හරිම රසවත් ශ්‍රී ලාංකික ස්ටයිල් බීෆ් කරි එකක්. ඉතින් මුලින්ම අපි මේ කරි එකට අවශ්‍ය දේවල් ටික ලෑස්ති කරගනිමුකෝ. මුලින්ම අපි අමුවිරිස් ටිකක්, කරපිංච ටිකක්, ඉඟුරු කෑල්ලක්, රම්පෙ කෑල්ලක්, ලුණු ගෙඩියක් සහ සුදු ලුණු බික් කිහිපයක් අරගෙන ලෑස්ති කරගන්නවා. ඊට පස්සේ මේ හැම දෙයක්ම හොඳින් සෝදා පිරිසුදු කරගෙන වෙන වෙනම අපි කපලා අයින් කරගන්නවා. හැබැයි සුදු ලුණු නම් මේ වෙලාවේ කපා ගන්නෙ නැහැ. ඒක අපි පස්සේ අවශ්‍ය වෙලාවට ලෑස්ති කරගමු. ඊළඟට අපි අපේ බීෆ් එක අවශ්‍ය ප්‍රමාණයට කපාගෙන හොඳින් සෝදා පිරිසුදු කරගමු. ඇත්තටම මේ බීෆ් කරි එක හදන විදිහ මම ඉගෙන ගත්තේ මගේ අම්මගෙන්. මගේ ජීවිතේ හමුණු හොඳම චෙෆ් තමයි එයා. ඇත්තටම ගැහැණු ළමයෙකුගේ ජීවිතේ ගොඩාක් දේවල් පටන් ගන්න එයාගේ අම්මගෙන්නේ. ඊයුම් පිහුම් විතරක් නෙවෙයි ආදරය, ඉවසීම, කැපවීම මේ හැම දෙයක්ම අපි මුලින්ම ඉගෙන ගන්නේ අපේ අම්මගෙන්. ඉතින් මේ මොහොතේත් මම මගේ අම්මව ආදරෙන් මතක් කරනවා. දැන් මම කරන්නේ අපේ බීෆ් එකට අවශ්‍ය ප්‍රමාණයට මිරිස් කුඩු ටිකක්, තුන පහ කුඩු ටිකක් අරගෙන හොඳින් බැද ගන්නවා. ඊට පස්සේ බැදගත්ත ස්පයිසස් ටික මම ක්ලීන් කරගත්ත බීෆ් එකට එකතු කරගන්නවා. මේකට මම මෙතන ඇඩ් කරගන්නවා තව ස්පෙෂල් කරි පවුඩර් එකක්. ඇතරම මේක මම ගෙදරම හදාගන්න එකක්. මේ වෙලාවේ මම මේ බීෆ් ටිකට එකතු කරගන්නවා කහ ස්වල්පයක්. ඒ වගේම රස අණුව ලුණු ස්වල්පයකුත් එකතු කරගන්නවා. ඔයාලට කැමති විදිහට ඔයාලගේ රස අණුව මේ ඉන්ග්‍රීඩියන්ට්ස් ඔයාලට මේකට ඇඩ් කරගන්න පුළුවන්. ඉතින් හැම දෙයක්ම එකතු කරගෙන හොඳින් කවලම් කරගෙන ඊට පස්සේ මේ ස්පයිසස් ටික බීෆ් එකට අල්ලනකම් අපි 10 මිනිත්ස් වගේ පැත්තකින් තියලා තියමු. ඔන්න දැන් තමයි අපි අර කලින් අයින් කරපු සුදු ලුණු ටික මෙතෙන්ට ගන්නෙ. ඉතින් මේ අපි අරගත්ත සුදු ලුණු ටිකයි කරාබු නැටි ටිකකුයි එනසාල් ඇට දෙක තුනකුයි ඉඟුරු කෑල්ලකුයි ගම්මිරිස් ටිකකුයි අපි හීනියට කොටා ගන්නවා. අපි මේ වගේ ඇතිලියක්
ලිපෙන් තියාගෙන ඊට පස්සේ අපි ඒකට පොල් තෙල් චුට්ටක් දාගන්නවා. ඊට පස්සේ පොල් තෙල් ටික රත් වෙනකොට අපි ඒකට එකතු කරගන්නවා අබ ටිකකුයි උළුහාල් ටිකකුයි. ඊට පස්සේ අපි මෙතන තලාගත්ත ඉඟුරු සුදුලූණු ගම්මිරිස් එනසාල් කරාබු නැටි ටික මේකට දාගන්නවා. දාගෙන ටිකක් රත් වෙනකම් මේක චුට්ටක් මික්ස් කරගෙන ඊට පස්සේ අපි මේකට දාගන්නවා අපි කට් කරලා පැත්තකින් තියාගත්ත අමු මිරිස් කරපිංචා රම්පේ ලූණු ඒ ටිකත් අපි මේකට මේ විදිහටම ඇඩ් කරගන්නවා. දැන් නම් ඉතින් ඕගොල්ලන්ට හරිම සුවඳ මේ වෙලාවේ තමයි එන්නේ. ඉතින් ඕගොල්ලෝ හදනකොටත් බලන්නකෝ මේ වෙලාවේ නම් පාරම සුවඳක් තමයි එන්නේ. ඉතින් ඊට පස්සේ අපි මේ ටිකට ඇඩ් කරන්නේ අපි අර මැරිනේට් වෙන්න තිබ්බ අපේ බීෆ් ටික. ඉතින් අපි මේ වගේ බීෆ් ටිකත් අපි මේක උඩට දාගන්නවා. බීෆ් ටික මේකට එකතු කරගත්තට පස්සේ අපි ටිකක් වෙලා මේක මික්ස් කරගන්න ඕනේ. මොකද අපේ තියෙන ස්පයිසස් ටික අපේ බීෆ් එකට අල්ලනකම් චුට්ටක් අපි මික්ස් කරගෙන ඊට පස්සේ අපි මේක චුට්ටක් ලිපේ උඩ තියලා තැම්බෙන්න අරිමු. මේ වෙලාවේ මම බීෆ් කරි එකට වතුර චුට්ටක් ඇඩ් කරනවා. මොකද අපේ බීෆ් කරි එක තැම්බෙන්න අපිට වතුර ටිකක් ඕනේ. ඒ හින්දා වැඩි නෙමෙයි චුට්ටක් වගේ අපි ඇඩ් කරගමු. ඉතින් දැන් ඔන්න අපි මේ කරි එක lid එකෙන් වහලා තැම්බෙන්න ඇරලා ටිකක් වෙලා තියමු. මේ බලන්නකෝ දැන් ඉතින් ඇත්තටම විනාඩි 10කට විතර පස්සේ තමයි මම දැන් මේක ඕපන් කරලා බලන්නේ. ඔයාලට පේනව නේද මේ කරි එක කොච්චර ලස්සන පාටට තියනවද කියලා. මේ වෙලාවේ මේකේ ග්‍රේවි එක ටිකක් වැඩි. ඉතින් අපිට ග්‍රේවි එක නැතුව බීෆ් ටික තව ටිකක් තැම්බෙන්න ඕනි කියලා මට හිතෙනවා. ඒ හින්දා අපි ටිකක් වහලා තියමු. ඔන්න මේ තමයි ෆයිනල් ලුක් එක. ඔයාලට පේනව නේද? හරිම ලස්සන පාටක් තමයි ඇවිත් තියෙන්නේ. සුවඳත් ඒ වගේමයි. ඉතින් ඔයාලත් මේ විදියට හදලා බලන්නකෝ. ඒ වගේම ඔයාලගේ අදහස් කමෙන්ට් එකකින් මට කියන්න. ඉතින් ඊළඟ වීඩියෝ එකෙන් ආයෙත් හමු වෙනකන් ඔයාලට සුබ දවසක්.